නිල්පාට ෂර්ට් එකකින් ඉන්න පුතා මොනවද කරන බිස්නස්? මම නම් ඉතින් අංකල් මල් බිස්නස් තමයි කරන්නේ. ෂා. මල් බිස්නස් කියන්නේ හරි හොඳ බිස්නස් නෑ පුතා. කොහමද වගේ බිස්නස් තත්ත්වය? ආදායම හොඳයිද? බිස්නස් සුපිරි අංකල්. උදේට වැඩට යන ගමන් එන්නේ මිනිස්සු මගෙන් මල් ගන්න. අංකල් විනාඩියක් ඉන්නේ. හෙලෝ. කොච්චරද? කියනවා මල්ලි මල්. අවසරෙන්නේ නැහැ. පේනවනේ අංකල් බිස්නස් උතුරන්න. ෂා. හරිම හොඳයි පුතා. කොහෙන්ද මල් ගෙන්නන්නේ ඔය එතකොට නුවරඑළියෙන්ද පේරාදෙනියෙන්ද? නෑ අංකල් තලමල් විලින් ගෙන්නන්නේ. තලමල් විලින්. මම හිතන්නේ ඕලු නෙළුම් වෙන්නේද නේ? ඉස්සුදාන්කල් ගංජා ඔතලා ගහන්නේ ගංජා ගෙන්නන්නේ මං. ගංජා? පුතා මේ ගංජා බිස්නස් කියන්නේ මෙයා කරන්නේ? අයි සුපිරිය මායික පොඩියට පටන් ගත්තා අංකල් දැන් සුපිරිය ලංකාවට වෙනින් බි මගේ හරි අමන්නේ අර මැද්දින්නේ මොකද කරන්නේ බිස්නස් එකේ? ඔය පුතා මොකද කරන්නේ? මම කරන්නේ මුවගේ මේ අනම්මනම් වැඩ. මං කරන්නේ බෙහෙත් බඩු බිස්නස්. ෂේප් එක ඉතින් ඒක කරන පාඩුවේ ඉන්නවා. අන්න හොඳ වෙන්නේ. ඒ කියන්නේ පුතාට මේ ආයුර්වේදයක් තියෙනවද බෙහෙත් බඩු කඩයක්? නෑ අංකල්. මං ආයුර්වේදයෙන් බඩු ටික අරගෙන පොඩි ගානක් තියාගෙන එහෙම දෙනවා ඉතින්. මොකක්ද එතකොට ඔය ආයුර්වේදයෙන් අරගෙන ඒ විකුණන බිස්නස් එක පුතා? ගුලි අංකල් අර තල්ලා හක්කි තියාගෙන වෙන්න එතන එන්න ඒවා. ගම්මටම ඉතින් ආයේ හිනාව දෙන්නේ මේගොල්ලෝ තමයි. අයියෝ පුතා අන්න බිස්නස් හායි අක්කා වැදලා ගියා ඊනා මියා බිස්නස් එක වරන් ගත්තා සුපිරිය දැනුත් කාගේ වෙලිනා නේද අගේ දෙමියා මෙඩිසින් බීට් එක දාන්නකෝ මං රීසර්ච් කරගන්න ඕනේ අය අපිට බෑග් එන්නේ ඒකයි. අයියෝ ඔපුවා ඒක තනිකර මැදම කාර්යයක් යන්නේ බං. හරියක වැඩන්නේ මට කියපන් අර අන්තිමට ඉන්නේ ගාවත් කරන බිස්නස් එක මොකක්ද කියලා. මං අංකල් මේ වගේ කාලකන්ණි වැඩ කරන්නේ නැහැ. මම කරන්නේ අංකල් මිනිස්සුන්ගේ වෙහෙස මාංශය පොඩ්ඩක් නිවන වැඩ. කාලකන්ණි වැඩ මගේ නෑ. අන්න ඇත්තටම හොඳේ කියලා. කෙනෙක් හරියට කියන මෙතන හොඳේ කියලා. මිනිස්සු කියන්නේ හිතන මිනිස්සෙක් ඔයා. කියන්න ඕක තමයි ඔයා කරන බිස්නස් එක මොකක්ද කියලා. මගේ බිස්නස් එක කියන්නේ අංකල් ගොඩක් ඔය මහන්සිලා වැඩ කරන කට්ටියනේ. රෑ වැඩ කරන කට්ටිය. ඒගොල්ලන්ට තමයි මම මේ ප්‍රොඩක්ට් එක ගොඩක් දෙන්නේ. හොඳට වැඩ කරන්නත් පුළුවන් රැට නිින්ද යන්නෙත් නෑ. මාරු. එහෙමද? මේ අපේ පොඩි එකා ඉන්නවනේ. උටත් මේ රැට පාඩම් කරන්න බෑනේ නිින්ද යනවනේ. උටත් කෙලක් දෙන්න ඕනේ ඔකින් ටික. මොකද්ද පුතා මේ ප්‍රොඩක්ට් එක? ප්‍රොඩක්ට් එක කියන්නේ අංකල් මේකයි. සීතල. සීතල කියන්නේ මොනවද පුතා සීතල කියන්නේ? සීතල කියන්නේ අංකල් අයිස් අර අදින්නේ මරු අංකල් පුතාටවත් මරු දෙන්න. අංකල්ට ඉන්න මම නිකන් දෙන්නම් වතුර යාගෝ මමයි කෙල්ලෝගේ ඉන්න හදන්නේ මත්ද්‍රව්‍ය ගබඩාවලනේ. යාළුවෝ එපා මට කියපා උඹ කරන බිස්නස් එක මොකද්ද කියලා. හරි අංකල් හරි යාළුවෝ එපා මට කෙල්ල නෙවෙද මට අංකල්ගේ දුවේනේ යාළුවෝ එපා අනික මම මේ වගේ මේ පොඩි ජරා බිස්නස් කරන්නේ මම කරන්නේ හොඳ බිස්නස් එකක් අංකල් අර සුපිරි එකක් අම්මා මේ දැනුවා ඇඟට ලේට් එකක් කියනවා වාර පුතා යාළුවෝ පුතාවද බිස්නස් එකක් කරනවා කිව්වනේ මොකද්ද පුතේ උඹ කරන බිස්නස් එක? මම කරන්නේ අංකල් මේ පවුඩර් බිස්නස් සුපිරි මේ වගේ නෙවෙයි ආයි බර පන්තියෙන් ලාභ ෂා කොච්චර හොඳද? දරුණු මල්ලෙක් හදපු කාලේ වුණා සෑහෙන වැඩගත් වෙනවා. අනික මේ ලංකාවේ ඉන්නේ තනිකර ලිංගික ගැටන කාලේ. දරුවෝ තමයි. යකෝ පවුඩර් බිස්නස් එකක් කියන කොච්චර සල්ලිද? ඒවා හොඳ වැඩ. මේ යාළුවා තැල්ලදා විනාශකාරී කාලකන්ණි යාළුවෝ ඔය බිස්නස් එක කරාම හොඳ නිදාන් කොල්ලෝ. මොකද්ද ඔය පවුඩර් එකේ නම? ඒ පවුඩර් නෙවෙයි යන්නේ පිස්සුනේ. ඒ නම මොනවද? මොනවද අර කුඩු අනේ කුඩු එන්න දාලා
අදින්නේ කුඩු. ආහා සඳමාලේ